1920 මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය 1910 ක්‍රෝමකල ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ පැවති දුර්වලතා නිසා තමයි අපේ ලාංකිකයන්ට 1920 මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය හිමි වෙන්නේ. මේ ප්‍රතිසංස්කරණයේ අධ්‍යයනයේදී අපිට වැදගත් වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සහ ඒ ස්වරූපය. ව්‍යවස්ථාදායක සභාව 37 දෙනෙක්ගෙන් යුක්ත වුණා. නිලලත් 14කුත් නිල නොලත් 23 දෙනෙක්ගෙන් යුක්ත වුණා. මේ නිල නොලත් 23 දෙනා අතර සීමිත ඡන්ද බලය 16 දෙනෙක් පත් කරා. එහිදී වාර්ගික පදනම සහ පළාත් පදනම මූලික කරගෙන තමයි මේ 16 දෙනා පත් කරේ. නාමකරණයෙන් 7 දෙනෙක් පත් කරා. එහිදී උඩරට සිංහල දෙදෙනෙකුත් පහතරට සිංහල එක්කෙනෙකුත් මුස්ලිම් එක්කෙනෙකුත් ද්‍රවිඩ එක්කෙනෙකුත් බර්ගර් එක්කෙනෙක් විදිහට තමයි ඒ 37 දෙනා සැදුම්ලත් උනේ. පෙර පරිදිම කිසි වෙනසක් නොවි මේ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා වුණේද ආණ්ඩුකාරවරයා. පනත් කෙටුම්පතක් පනතක් වීමට අවසාන අනුමැතිය ලබා දුන්නේ ආණ්ඩුකාරවරයා. ඒ වගේම මෙහි නිලලත් 14 සහ නාමකරණයෙන් පත් කරපු 7 දෙනා පත් කරේද ආණ්ඩුකාරවරයා. ඉතින් බහුතර ප්‍රමාණයක් පත් කරලා තියෙන්නේ ආණ්ඩුකාරවරයා විසින්. ඉතින් ඒ වගේම තමයි මේ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුලත් වාර්ගික නියෝජනය එලෙසටම ක්‍රියාත්මක වෙලා පැවතුණා. ඉතින් මේ විදිහට ඉතාමත් සරලව අපිට 1910 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟට අපි කතා කරමු 1924 මැනින් ඩොවෙන්ෂර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව. මේ ප්‍රතිසංස්කරණය තුල 1920ට වඩා අපිට අවධානය යොමු කර යුතු යම් යම් කරුණු කාරණා තියෙනවා. එතකොට මේ 1924 මැනින් ඩොවෙන්ෂර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපි අවධානය යොමු කරන වැදගත්ම ලක්ෂණය තමයි ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වැඩි වෙලා තියෙනවා. 49 දෙනෙක්ගේ යුක්ත වුණා. නිලලත් 12කුත් නිල නොලත් 37 දෙනෙක් විදිහට තමයි පත් උනේ. නාමකරණයෙන් 8 දෙනෙක් පත් කරා. සීමිත ඡන්ද බලයෙන් 29 දෙනෙක් පත් කරා. එතකොට මෙහිදී කලින් පැවති ව්‍යවස්ථාදායක සභාවට වඩා සීමිත ඡන්ද බලයෙන් වැඩි පිරිසක් පත් කරගත්තා. මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තියෙන සුවිශේෂත්වය තමයි ආණ්ඩුකාරවරයාගේ ධූරය ප්‍රතිසංස්කරණය වීමක් වෙනවා. ප්‍රථම වතාවට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා බවට උපසභාපතිවරයා පත් වෙනවා. ආණ්ඩුකාරවරයාගේ බලය යම් තත්ත්වයකට පහළ මට්ටමකට වැටෙනවා. නමුත් පෙර පරිදිම පනත් කෙටුම්පතක් පනතක් උනේ මේ ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලැබීමත් සමගයි. ඉතින් මේ 1924 මැනින් ඩොවෙන්ෂර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තිබ්බ ප්‍රබල ප්‍රධාන ලක්ෂණයක්. එහෙම නැත්නම් මේක අපිට දුර්වලතාවයක් විදිහට තමයි ගන්න පුළුවන්. ඒ තමයි බලය සහ වගකීම විතැන් වෙලා තිබ්බේ. බලය කියන්නේ ව්‍යවස්ථාදායක බලය ලාංකිකයන්ට හිමි වුණා. විධායක බලය කියන්නේ වගකීම හෙවත් විධායක බලය හිමි වුණේ බ්‍රිතාන්‍යයන්ට. ඉතින් මේ නිසා පාලන කටයුතු සිදු කිරීමේදී විවිධ අක්‍රමිකතා හේතු නිර්මාණය වුණා. ඉතින් මෙන්න මේ දුර්වලතාවයේ මූලික කරගෙන අපේ ලංකාවට ඊට පස්සේ 1931 ඩොරමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හිමි වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ මාලාව තුළින් ඩොරමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ආරම්භය පසුබිම සහ ඒ සුවිශේෂී ලක්ෂණ මොනවාද යන්න අපි එකින් එක සාකච්ඡා කරමු.